ආයිබෝවන් ඔබ සැමට සුබ දවසක්. 2026 පෙබරවාරි මාස ලග්න පලාපල මේෂ ලග්න හිමියන්ගේ. මේෂ ලග්න හිමියනි ඔබ හැමදාම පින් අතේ වැඩ කරා. නමුත් මේ මාසය තුලත් ඔබ දැඩිව පිනට ලැබිව තමයි කටයුතු කරන්නේ. ඔබට අහිමි වෙලා ගිය නැති වෙලා ගිය සහෝදර සහෝදරියෝ ඔබ සමග නැවත බැඳීම් වලට ලක්වනවා. ඒ වගේම ඔවුන් ඔබට ගොඩාක් ආදරය කරනවා. ඒ වගේම ඔවුන්ගේ බැඳීම නැවත පෙර තිබූ ආකාරයට සිදුවන්නට ඉඩකඩ තිබෙනවා. ඔබ සැලසුම් කිහිපයක්ම අලුතින් ආරම්භ කරන්නට ඔබට සිදුවන බව කියන්නට ඕනේ. ඒ වගේම වෙනදාට වැඩියෙන්ම ඔබ දහමට නැඹුරු වෙලා කටයුතු කරන කෙනෙකු හැටියටත් කියන්න පුළුවන්. මේ කාලය තුල ඔබට මුදල් අතමිට ලැබෙනවා. ඒ වගේම වියදම් වෙනවා ඔබ අතින් මුදල්. මොකද ඔබ පිනට ගොඩාක් කැමති කෙනෙක් නිසා. ඔබ සමග ලොකු ගනුදෙනුවක් කරන්නට කවුරු හෝ පැමිණෙන්නට පුළුවන්. නමුත් ඔබ ඒවාට කැමැත්තක් දක්වන්නට එපා. මොකද ඔබට පාඩු සිදුවන්නට ඉඩකඩ තිබෙනවා. ලොකු ගනුදෙනු වලට ඔබ යන්න එපා. ඔබට ලොකු ගනුදෙනුවක් ලැබීමට තිබේ නම් එය ලබා ගන්නට කමක් නැහැ. ඔබ කරන සෑම දෙයක්ම දුරදිග සිතා බලා කටයුතු කරන්නට ඕනේ. ලැබීම් තිබෙනවා. ඒ වගේම ඒ මාර්ගවලට ඔබේ සිත යොමු වෙනවා. නමුත් වියදම් පැත්ත ඒ වගේම තිබෙනවා. ඔබ යමක් කරද්දී කණ්ඩායමක් වශයෙන් එකතු වෙලා කරන්න ඒක සාර්ථක වෙනවා. ඒ වගේම තමයි ඒවාටත් මුදල් උපයන ක්‍රමවේද තියෙනවා. ඒවා එකතු වෙලා කිරීමෙන් ඔබට ඒවායින් මුදල් වැඩිපුර ඔබ අතින් වියදම් වෙන්නට පුළුවන්. ඒ නිසා ක්‍රමානුකූලව ඒ ගැන සොයා බලා තමයි කටයුතු කරන්නට ඕනේ. ඔබ හොඳ බුද්ධිමත් ඥානවන්ත කෙනෙකු හැටියට සමාජයේ ජීවත් වෙන්න ප්‍රිය කරනවා. ඔබට පුළුවන් එක කරන්න. ඔබ හොඳට අධ්‍යාපනය ලැබලා සමාජයේ නොඑක් වැඩ කටයුතු සාර්ථක කරගන්නට ඔවුන්ට සහයෝගය දක්වලා සමති සමාගම්වල රැඳී සිටිලා ඒවාට සහයෝගය දක්වලා ඔබ ඒ අතරේ පින් අතේ වැඩත් කරනවා. ඒ නිසා ඔබට පුළුවන්කම ලැබේවි අධ්‍යාපනය ලැබලා ඉදිරියේදී ඔබේ සිතේ තිබෙනා වූ පරිදි ඒ ජයග්‍රහණ ලබා ගන්නට. හැම දෙයක්ම ඉගෙන ගන්න පුළුවන්කම තිබෙනවා. කිසිම දෙයක් බෑ කියලා අතහරින්න කැමති නැහැ. ඒ වගේම තමයි ඕනෑම දෙයක් කරන්න සූදානම්. අන් අයට බෑ කියන දේ වුණත් ඔබ එඩිතරව ඉදිරිපත් වෙලා කරන හැකියාවක් ඔබ තුල මේ මාසය තුල පිහිටන්නට ඉඩකඩ තිබෙනවා. ඉතින් යමක් කිරීම හොඳයි. විශේෂයෙන්ම ඒවා තමා ප්‍රවේශම්ම ඉඳගෙන තමයි ඒවා කරන්නට ඕනි කියලා මා ඔබට කියන්න කැමතියි. වෙනත් භාෂා ඉගෙන ගන්න ඔබේ සිත තුළ තිබෙනවා. බොහෝම හොඳයි. ඒ වගේ දේවල් ඉගෙන ගන්න හොඳයි ඔබ කරන රැකියාවටත්. ඒ නිසා නිකරුණේ කාලය වැය නොකර ඔබ යමක් කිරීමට අදහස් කරනවා නම් ඒකේ ප්‍රතිඵල ඔබට ලබා ගන්න කවදා හෝ පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඔබට කියන්න වැඩක් නැහැනේ අලුතෙන්. ඔබ මහන්සිලා වැඩ කරන කෙනෙක්නේ. ඒ නිසා ඔබට හොඳට ඉදිරි ගමන සාර්ථකව කරගන්නට පුළුවන් උත්සාහවන්ත නිසා. නමුත් ඔබට මුණ ගැනීම වගේ රෝගාතුර මතුවුනොත් ක්ෂණිකවම ඔබ ප්‍රතිකාර ලබා ගන්නට ඕනේ. ඒ සඳහා ඔබට පුළුවන්කම ලැබෙනවා. දැන් අපි සමහර තැන්වලදී ගෙදරදී භාවිතා කරන පැනඩෝල් වැනි දේවල් ඔබ ළඟ තබාගෙන සිතාලේප ඒවා ඔබ යන්නේ එන තැනක උනත් ඔබට රැගෙන යන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ වගේ දෙයක් දැනුණු ගමන්ම ඒවා ගන්නට ඕනේ. එහෙම ඒ ප්‍රමාණයට අනුව ඔබ අරගෙන ඔබේ ළඟ තබාගෙන ඔබට ලෙඩක් උණක් එහෙම හැදුන ගමන් ඔබ ඒ ප්‍රථමාදාර ලබා ගන්න. මේ කාර්යය තුල ඔබ ගොඩාක් වෙහෙසිලා තමයි කටයුතු කරන්නේ. එක පිට එක වැඩ ගොඩ වෙනවා. නිහඬව කල්පනාකාරීව Taman කරගෙන යන වැඩ කටයුතු කරගෙන යන්න කියලා මා කියන්නේ කැමතියි.
මොකද ඔබගේ ශරීරයට අසනීප ගතියක් මතුවන්නට ඉඩකඩ දෙන්න එපා. ලොකු වෙහෙසක් දැරීමෙන් ඔබට එය දරා ගැනීමට නොහැකි වෙනවා අසනීප තත්ත්වයක් මතුවුණොත්. ඒ නිසා තමයි මම ඔබට එසේ කීවේ. ඉතින් සමහර වෙලාවට ඔබ මේ ගැන කියනවට අකමැති වෙන්නට පුළුවන්. ඉතින් එක් අයෙක් අකමැති වුණාට තව 1000ක් මං හිතනවා කැමැත්තෙන් ඇති කියලා මේවා දැනගෙන සිටින්න. යමතර භාෂාවන් ඉගෙනගෙන තමන්ගේ කටයුතු සාර්ථක කරගන්නට ඔබට මේ කාලය තුල බොහොම හොඳ කාලයක්. ඒවත් සාර්ථක වන බවක් තමයි පෙන්눔 කරන්නේ. නමුත් විදේශගත වීමකට තරම් ඔබට මේ කාලය සුදුසු නැහැ. ඔබේ සිතේ තිබෙනා වූ පරිදි සියලු කටයුතු සාර්ථක කරගන්නට ඔබට ශක්තිය ධෛර්යය ඒකාන්තයෙන්ම ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේෂ ලග්න හිමි සෑම සියලු දෙනාත් මේ වීඩියෝ නරඹන්නා වූ ඔබත් ඉදිරියේදී නරඹන්නා වූ ඔබටත් සියලු දෙවියන්ගේ පිහිට රැකවරණය ඒකාන්තයෙන්ම ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමටම දීර්ඝායුෂ වේවා.